2026 මාර්තු සහ අප්‍රේල් මාසයේ කියලා කියන්නේ මිථුන ලග්න හිමි ඔබට ජ්‍යොතිෂමය වශයෙන් ඉතාමත්ම තීරණාත්මක කාල පරිච්ඡේදයක් හැටියට සඳහන් කරන්නට හැකියාව පවතිනවා. ප්‍රධාන ග්‍රහ මාරු කිහිපයක් ඔබට මේ කාල සීමාවේදී බලපෑම් එල්ල කරනවා. ඉතින් මේ දේවල් වලින් ඔබට ලැබෙන සුබ සහ අසුබ බලපෑම් පිළිබඳවත් අසුබ දේවල් සඳහා ඔබ සිද්ධ කළ යුතු ශාන්ති කර්ම ටිකත් මේ වීඩියෝ එක තුලම අන්තර්ගත වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඉතාමත්ම සාවධානව මේ වීඩියෝ එක බලන්නට කියලා මම ආරාධනා කරන ඔබේ ජීවිතය සුවපත් කරගන්නට හැකියාව ඒ හරහා පුළුවන්කම පවතිනවා කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු ඔබේ ලග්නයට අනුව පලාපල කොහොමද වෙන්නේ කියලා. ඊට කලින් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසවලදී ප්‍රධාන ග්‍රහ චලිත පිළිබඳව කතා කරනකොට ග්‍රහලොව ප්‍රබලයන් කිහිප දෙනෙකුම රාශි මාරු කිරීම හෝ බලවත් වීම ඉතාමත්ම සුබදායී තත්වයක් හැටියට සඳහන් කරන්නට පුළුවන් මිථුන ලග්නමී ඔබට. සෙනසුරුගේ මාරුව හෙවත් ශනි මාරුව 2026 මාර්තු මාසයේදී සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියෙන් ඉවත් වෙලා මීන රාශියට පිවිසීමක් සිද්ධ වෙනවා. මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ මේක පවතිනවා 10 වෙන්නේ කර්මස්ථානයේ විදිහට. මේ ප්‍රතිඵල විදිහට රැකියා ස්ථානයේ විශාල වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වගේම වගකීම් වැඩි භාවයක් පෙන්눔 කරනවා. කැපවීමෙන් කටයුතු කරන අයට ස්ථාවරත්වයක් සහ වෘත්තීය ගෞරවයක්, ඒ වගේම ඔබ සිද්ධ කරන්නා වූ දේවල් හරහා ඔබට ගෞරවය සහ සැලකිල්ල වෙනදට වැඩිය ලැබෙන කාලයක්. ඒ වගේම ග්‍රහ බලපෑමත් එක්කන් කතා කරනකොට ගුරු ග්‍රහයා මේ කාලය වෙන විට ඔබේ ලග්නයේ පළවෙනි ස්ථානයේ ගමන් කරනවා. මේක ඉතාමත්ම සුබදායි තත්වයක් හැටියට සඳහන් කරන්න පුළුවන් වාසනාවන්ත පිහිටීමක් තමයි මේ පිහිටීම. මේකට කියනවා ගුරු හංස යෝගය කියලා. ඉතින් ඒ නිසා බුද්ධිය සහ තීරණ ගැනීමේ ශක්තිය වර්ධනය කරනවා. ඒ වගේම සමාජයේ ප්‍රභූන්ගේ ඇසුර, ඒ වගේම ඒ අයගෙන් උපකාර ලැබීමේ හැකියාව ස්වභාවය පෙන්눔 කරනවා. මාර්තු මුලදී සිකුරු ග්‍රහයා මීන රාශියට පැමිණලා උච්ච භාවයට පත් වෙනවා. මේකේ ප්‍රතිඵල ඔබට සඳහන් කරන්න පුළුවන්කම පවතින්නේ වෙළඳ ව්‍යාපාර කරන අයට ඉතාමත්ම සුබ තත්වයක් හැටියට. ඒ වගේම පහුගිය කාලේ විදෙස් ගමන් ඔබට ප්‍රමාද වුණා නම්, රැකියාවන් ප්‍රමාද වුණා නම් ඔන්න ඔබට නව බලාපොරොත්තුවක් ඇතිවන කාලයක් මාර්තු අවසානයේ කියලා කියන්නේ. ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. රාහු සහ කේතු මාරුව පිළිබඳව සලකනකොට රාහු කුම්භ රාශියේ 9 වෙන්නේ, ඒ වගේම කේතු සිංහ රාශියේ 3 වෙන්නේ ගමන් කරනවා. මෙහි ප්‍රතිඵල විදිහට දුර බැහැර ගමන් සහ අධ්‍යාපනික කටයුතු වලට වැඩි නැඹුරුතාවයක් පෙන්눔 කරනවා. පියාගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත්ම යෝග්‍යයි කියලා සඳහන් කරන්නට පුළුවන්. ඉතින් මේ ග්‍රහ පිහිටීමත් එක්කලා ඔබේ ජීවිතයේ පිළිබඳව කතා කරනකොට බ්‍රහස්පති සහ ගුරු ගමන පිළිබඳව ගුරු ග්‍රහය ඔබේ ලග්නයේ එක වෙන්න මත ගමන් කිරීම නිසා පෞරුෂයේ වර්ධනය වන, ඒ වගේම සමාජයේ ගෞරවය හා පිළිගැනීම ඉහළ යන ස්වභාවයක් පෙන්눔 කරනවා. 10 වෙන්නේ සෙනසුරු බලවත් වීම නිසා රැකියා සහ වෘත්තීය අංශවල විශාල පිම්මක් ඉදිරියට තැබීමට මහෝපකාරී වෙනවා. මාර්තු 2 වෙනිදා ඉඳලා සිකුරු මීන රාශිගත වීම 10 වෙන්නට වෘත්තීය ජීවිතයේ සැප පහසුව සහ කාර්යතා පාර්ශ්වයෙන් උදව් උපකාර ලැබීමට හේතුවක් වෙනවා. වෘත්තීය දියුණුව පිළිබඳව කතා කරනකොට රැකියා ස්ථානයේ උසස් වීම හෝ නව වගකීම් ලැබීමට ඉඩ තිබෙනවා. ගුරු දේශගණ, ඒ වගේම බැංකු සහ ඉංජිනේරු වෘත්තීන් නිරත වන අයට ඉතාමත්ම සුබ තත්වයක් පෙන්눔 කරනවා. ඒ වගේම ව්‍යාපාර, මැණික් ඉදිකිරීම සහ මහ පොළොව ආශ්‍රිත ව්‍යාපාර වලින් වැඩි ලාභ බලාපොරොත්තු වන අයට ඔන්න හොඳම කාලයක් තමයි මේ එළඹලා තිබෙන්නේ. ධන යෝග පිළිබඳව කතා කරනකොට ඔබට හදිසි ධන ලාභ හෝ ලොතරැයි වාසනා මතුවීමට ඔන්න ඉඩකඩ එළඹලා තිබෙනවා. පහුගිය කාලේ ඔබ සෑහෙන්නට හිත තමනාපකම් වලින් යුක්තව කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම ඔබ කොච්චර හොඳ කළත් ඔබට නරකම අහන්න වෙච්ච කාලයක් තමයි මේ පහුවෙලා ආවේ. නමුත් ඔන්න ඔබේ ජීවිතේට ආලෝකය ලැබෙන කාලයක් එළඹලා තිබෙනවා. හැබැයි ඔබට ලැබෙන ධනය, ඔබ ආදාය මාර්ග ඉතාමත් යහපත් උනත් ඔබ ඒවා නිසි අයුරින් කළමනාකරණය කරගත්තේ නැත්නම් ඔබට නැවතත් බිමට වැටෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔබට ලැබෙන මේ ධනය ඔබ නිවැරදිව පරිභෝජනය කරන්න කියලා සඳහන් කරනවා. පෞල් ජීවිතය සහ ආදරය පිළිබඳව කතා කරනකොට අවිවාහක අයට ඔන්න මංගල යෝජනා ස්ථිර වීමට සුබ කාලයක්. පවුලේ වැඩිහිටියනුත් එක්කලා සමගියෙන් සමාදානයෙන් මතභේද වලින් තොරව කටයුතු කරන කාලයක්. ඉතින් ඔබ ඉවසීමෙන් කටයුතු කිරීම ඉතාමත්ම
වැදගත්. ඒ වගේම නව මිතුරන් ඇතිවන අතර සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමේ හැකියාව පවතිනවා. සෞඛ්‍ය පිළිබඳව කතා කරනවා අධික වැඩ රාජකාරී නිසා මානසික පීඩනයක් හෝ වෙහෙසක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ මේ පිළිබඳව සලකනවා නම් ඔබ අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික සිද්ධ කරගත්තොත් ඔබට ඔබේ ජීවිතේ ඉතාමත්ම සාර්ථකමත් භාවයට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ ටික තමයි ඔබගේ ජීවිතේ ඒ ග්‍රහ චාරයන් සහ ග්‍රහ පිහිටීම් අනුව ඔබට සඳහන් කරන්න පුළුවන්කම පවතින්නේ. ඉතින් ඔබගේ ජීවිතයේ තව තවත් ඉස්සරහට සාර්ථකමත් භාවයට පත් කර ගැනීමට නම් මෙන්න මේ ශාන්ති කර්ම ටික ඔබ සිද්ධ කරන්න ඕන. විශේෂයෙන් 2026 මාර්තු අප්‍රේල් මාසවල පවතින ග්‍රහ ගෝචරය අනුව විශේෂයෙන් සෙනසුරු 10 වෙනිදා පැමිණීම සහ බ්‍රහස්පති ලග්නය මත ගමන් කිරීම පදනම් කරගෙන මිථුන ලග්න හිමියන් ඔබට සිදු කළ හැකි සාර්ථක ශාන්ති කර්ම කිහිපයක් මෙන්න මේ විදිහට සඳහන් කරන්න පුළුවන්කම පවතිනවා. සෙනසුරු අපලේ සඳහා ඔබට මෙන්න මේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. සෙනසුරාදා දවස්වල උදෑසන 6ත් 7ත් අතර එළකිරි මිශ්‍ර කිරිබත් කපුටන්ට ආහාර සඳහා ලබා දෙන්න මෙය සෙනසුරු අපලේට ඉතාමත්ම යෝග්‍ය පුණ්‍ය කටයුත්තක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම එළඟි තෙල් පහන් පූජා කිරීම සෙනසුරාදා දවස්වල සන්ධ්‍යා කාලයේ බෝධියක් අසලට ගිහිල්ලා එළඟි තෙල් පහන් 9ක් තල්වලා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම අසරණ වූ ආබාධිත වූ අයට විශේෂයෙන් ශාරීරික කොරභාවයක් පෙන්눔 කරන අයට ඒ වගේම වැඩිහිටියන්ට වැඩිහිටි නිවාසවලට දානමාන පිරිනැමීම ඉතාමත්ම ප්‍රබල ශාන්ති කර්මයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. බ්‍රහස්පති ගුරු ග්‍රහයාගේ ආශිර්වාදය ලබා ගන්න මෙන්න මේ දේවල් සිද්ධ කරන්න. බ්‍රහස්පතින්දා දවස්වල ඔබට පුළුවන් කහ පැහැති මල් ඒ වගේම කහ පැහැති කොඩි රන් තැඹිලි පූජා කිරීම ඉතාමත්ම යෝග්‍යයි. දුප්පත් දරුවෙකුට පොත්පත් හෝ අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කරන්න. ගුරු දෙගුරුන්ට සැලකීම Tamanට උගන්වන ගුරුවරුන්ට වැඩිහිටියන්ට ඒ වගේම ඔබට ඔබේ ජීවිතයට ආලෝකය ලබා දුන්න අයට බුලත් දීලා වැඳලා ආශිර්වාද ලබා ගැනීමෙන් ඔබේ නව දියුණුවක් ජීවිතය අත්පත් කර ගන්නට පුළුවන්කම පවතිනවා. රාහු සහ කේතු අපල සඳහා මෙන්න මේ දේවල් සිද්ධ කරන්න. ගලා යන ජලයේ ඉන්න මත්ස්‍යයන්ට මාළුවන්ට ආහාර දැමීම ඉතාමත්ම සුබයි. පොරිවැනි ආහාර ද්‍රව්‍ය දැමීම ඉතාමත්ම යෝග්‍යයි කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම කේතු අපල දුරු කර ගැනීමට කුඩා දරුවන්ට රස කැවිලි හෝ ආහාර ලබා දීම ඉතාමත්ම සුබ කටයුත්තක් හැටියට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ මානසික සුවතාවය සඳහා දජග්ග පිරිත්ත නිතරම නිවසේ ශ්‍රවණය වෙන්නට ඔබට පුළුවන් සලස්වන්න. ඒ වගේම කරණීය මිත්‍ර සූත්‍රය සජ්ජායනා කරන්න ඒ වගේම ශ්‍රවණය වෙන්නට හරින්න. මේකෙන් සතුරු කරදර අවම කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබගේ ජීවිතයේ සුබ වර්ණය හැටි සඳහන් කරන්න පුළුවන් කොළ පැහැ සහ කහ පැහැය. ඒ වගේම සුබ අංක විදිහට 3 5 9 සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ අංක ඔබට සඳහන් කළේ ඔබ ලොතරැයි ආදී දේවල් මිලදී ගන්නවා නම් මේ අංක තමයි ඔබගේ සුබ අංක බවට පත් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔබේ ජීවිතය සුවපත් කරගන්නට සාර්ථකමත් කරගන්නට අවශ්‍ය කරන සියලුම කාරණා ටික මේ වීඩියෝ එක තුළ සඳහන් කළා කියලා. ඉතින් ඔබගේ ජීවිතයේ දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ඔබට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, සියලු දෙවි රැකවරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.